hello boys and girls. ඉතින් මොකද වෙන්නේ කොල්ල සෙට් එක. ඉතින් මචං අදත් හෙන්සාව සුපිරි වීඩියෝ එකක් කරා. ඉතින් මචං අද වීඩියෝ මොකද්ද කිව්වොත් ඔයගොල්ලෝ thumbnail එක දැක්කා වගේම අද ගෙනල්ලා තියෙන්නේ මචං අපි එන්න තියෙන සුපිරි upcoming event එකක්. ඉතින් මචං event එක නෑ මම ගෙනල්ලා තියෙන්නේ bundles ටිකයි emote ටිකයි විතරයි. ඉතින් තව මචං අපිට එන්න තියෙනවා final shot කියලා જાතයක්. අන්න ඒවත් ඉතින් මේ වීඩියෝ ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. මේ wallet එකේ එහෙමත් update වෙලා තියෙනවා මචං final shot කියලා වෙනම තැනක්. ඉවෝ ගන්න වල එහෙම final shot එහෙම ඒගොල්ලෝ පෙන්නන. ඉතින් සමහර කට්ටිය පෙන්නනවත් ඇති ඔය සුල්තාන්ලගේ එහෙම. ඉතින් මචං වැඩි කතා කරන්න නැති intro එකට අපි මචං අපේ අද වීඩියෝ එකට ඉතින් මචං වැඩි කතා කරන්න තව මචං මගේ ප්‍රොෆයිල් එකේ ඉතින් මගේ wish list එකේ තමයි මචං ඉතින් මේවා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ wish list එකට දාගත්තා මෙන්න මේ ID එකේ ගිහිලා wish list එකෙන් ඔයගොල්ලෝ wish list එකට අනිවාර්යයෙන්ම දාගන්න. ඉතින් මචං පළවෙනිම ගිහිලා බලමු පළවෙනිම තියෙන ඉතින් මම සුපිරි final shot එකයි. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කාසි සික්වෙන්සි විදිහ එකක් තමයි ඉතින් මේක. ඉතින් මචං මේකේ special sky effect එකක් තියෙනවා. ඒ කියන්නේ අහස තව මචං බුයියා effect එකක් තියෙනවා. මේ බුයියා effect එක නම් පට්ටම් පදිරි. ඉතින් සුපිරිම බුයියා effect එක මචං ඒක. ඉතින් මචං අපි ඊළඟට මොකද්ද කියලා බලුවොත් ඊළඟට තියෙන මචං ස්කොට් emote එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් සුපිරි ස්කොට් emote එකක් තමයි මචං මේක. ඉතින් මචං ආයේ නෑ සුපිරිම එකක්. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එක්කෙනෙක් ඈත බලනවා, එක්කෙනෙක් සල්ලි විසික් කරනවා, එක්කෙනෙක් මැණිකක් උඩ දානවා, අනිත් එක කාසියක් කනවා. ඉතින් ආයේ ආතල් හරිද? ඉතින් මචං ඊළඟ මොකද්ද කියලා බලුවොත් මචං ස්කයි ඩයිව් එකක් තමයි ඉන්න තියෙන්නේ. ඒක නම් මචං පට්ටම් පදිරි ස්කයි ඩයිව් එකක්. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ඒකින් ඉඳගත්තාම මචං පට්ටම ලස්සනයි හරිද? මේක හසිදී එහෙම දාද්දි අපිට ප්ලේන් එකනේ මේ මචං මුලින් එනවා පෙන්නන්නේ මේ ඉතින් මේ වාහනේ වගේ එක. ඉතින් ඒක සුපිරි ඔකට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඇනිමේෂන් එක තමයි ස්කයි ඩයිව් එකේ තියෙන්නේ. ඉතින් මචං ඊළඟට මොකද තියෙන්නේ කියලා බලුවොත් ඉතින් කටාන ස්කින් එකක් තියෙන්නේ. ඉතින් කටාන ස්කින් එකේ පාට දෙකක් තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන්ම ගන්න. ඒකත් පට්ටම පදිරි කටාන ස්කින් එකක්. ඊළඟට මචං මොකක්ද තියෙන්නේ කිව්වොත් ආයෙ නෑ මේක ට්‍රෝ ගන්න එකක් උත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ. ඉතින් මේක ට්‍රෝ ගන්න එකක් හරිද? මේක ෂොට් ගන් වලට වෙනම එකක් තියෙනවා. ඒ කියන්නේ ෂොට් ගන් වලට ග්‍රැනයිට් වලට කියලා වෙනම ස්කින් එකක් තියෙනවා. ඉතින් මචං ග්‍රැනයිට් වල ඩුවෝ ෆෝම් එකක් තියෙනවා වගේම එක්ස්ප්ලෝෂන් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මචං ග්‍රැනයිට් එක දැම්මට පස්සේ පුපුරන ඉෆෙක්ට් එක වෙනස් හරිද? වැඩි තියද්දි මේකේ මචං ෆයරින් ඉෆෙක්ට් එකක් තියෙනවා වගේ ස්පෙෂල් සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මට ඒක ඔයගොල්ලන්ට ස්පෙෂල් සවුන්ඩ් එක පෙන්නන්න විදිහක් නෑ. මොකද මම වීඩියෝ එක ඩබ් කරන හින්දා ඊළඟට මචං තාම ඩිසයින් වෙලාවත් නැති කිට් එකක් ඉතින් මේ account එකේ wish list එකේ තියෙනවා. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒකත් දාගත්ත හැකි. ඉතින් ඔයගොල්ලෝ wish list එකටත් අනිවාර්යෙන්ම දාගන්න ඒකත්. ඊළඟට මට තියෙන්නේ ආන්නේ සුපිරි final shot එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේන තියෙන lost in sand තමයි final shot එකේ නම. ඉතින් මේවා තමයි මචං ගේම් එකට අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් sound effect එකක් තියෙන සුපිරි emote එකක්. ඉතින් ආයෙත් ඌ සල්ලිකාරයෙක් තමයි හරිද? golden ඔක්කොම වැටෙනවා මුගේ ඇඟට මූණියා මැණික් කපු ඇලඩින්ගේ පහන ගාවත් එක යද කොහෙද හරිද? ආයෙත් සුපිරි emote එකක් තමයි ඒක. අනිත් එක තමයි මචං මෙන්න මේ emote එක. මේ emote එක නම් මිස් කරගන්න එපා. ඉතින් මේකේ ඉන්න සුපර්මෑන් නෙමෙයි සුපර් ඩක් ඉස් මේ ඉවෙන්ට් එකත් එක තමයි ඉන්නේ. ඩක් කිව්වට ඉතින් ආයේ නෑ ඕල් පේනනේ කුඩේ මිටේ තියෙන මචං තාරාවෙක්ගේ ඔළුවක් හරිද? ඊළඟ emote එක තමයි මේක. ඉතින් මේ emote එක මොකද්ද කිව්වොත් මේකෙන් ඉතින් අපිට වැලන්ටයින් ඉවෙන්ට් එකත් එක්ක අනිවාර්යෙන් පෙබරවාරි 14 වෙනි පස්සේ මේ emote එක නම් එනවා මචං. මේ මාසෙ ඉවර වෙන්න කලින් අනිවාර්යෙන් මේකත් ගන්න ජෙම් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් මචං ඊළඟට තියෙන emote එක කිව්වොත් මේ emote එක නම් ගොඩක් ගර්ල්ස්ලට තමයි වැදගත් වෙන්නේ. ඕගොල්ලෝ පේන ඇති පූසෙක් නටනවා. ඉතින් පූසෙක් වල පූසෙකුත් නෙමෙයි පැන්තර් කෙනෙක් වගේ එකක් නටන්නේ. ඉතින් ඒකේ සවුන්ඩ් ඉෆෙක්ට් එකක් එහෙම තියෙනවා. ඉතින් මචං ඊළඟ emote එක උත් ඉතින් සිංගල් බෝයි කෙනෙක් වගේ තමයි ඉතින් මෙයා මචං. ඔයගොල්ලෝ පේනවනම් මේක මචං ඕනිම වෙලාවක් දාගෙන ඉන්න පුළුවන් වගේම සවුන්ඩ් ඉෆෙක්ට් එකක් තියෙන එකක්. ඊළඟට මචං මෙන්න මේ emote එක ඒකත් සුපිරි. අනිත් එක තමයි මචං ඔයගොල්ලෝ මේ විදිහට බලාගෙන යන්න emote එක. අනිත් එක තමයි මචං මට ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. ඉතින් අපිව තාම subscribe කරලා මචං subscribe කරලා ඊට හැපෙන තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් එහෙම දාලා තියාගත්තොත් ඉතින් ඔයගොල්ලෝ දිගටම අපිට අප්කමින් ඉවෙන්ට් ගේන්න පුළුවන්. ඉතින් අප්කමින් ඉවෙන්ට් විතරක් නෙමෙයි ඉතින් ටිප්ස් වීඩියෝ සමග ට්‍රික් වීඩියෝ එහෙමත් ගේනවා. ඉතින් අනිවාර්යයෙන් මේවට සෙට් වෙන්න. ඉතින් මගේ channel එකේ තවත් වීඩියෝස් තියෙනවා. ඒවත් බලන්න ඉක්මනටම ගිහිල්ලා. ඉතින් මචං ඊළඟට මෙන්න වගේ টয়ලට් මෑන් කියලා emote එකක් එන දෙනවා. ඒකත් සුපිරි හරිද? ඒකත් ආතල්ලයක් වෙයි ගේම් එකට එන. ඊළඟට මචං මෙන්න මේ 50 ස්කින් එක. මේ මචං මෙන්න මේ ඉවෙන්ට් සීරීස් එක නම් මචං ගේම් එකට එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් සීරීස් එකක්. හරිද? පැන්ත ඉවෙන්ට් සීරීස් එක. ඉතින් මේක නම් සුපිරි. මෙන්න මේ ගන් ස්කින් එකත් ඒ ඉවෙන්ට් එකටම තමයි ඉතින් මචං හැදිලා තියෙන. ඔයගොල්ලන්ට පේනවා. damage double තියෙන range එකක් තියෙන එකක් M14 එකට තමයි එන්නේ. අනිත් එක මචං මේ bag skin එක මේක නම් girls ලට තමයි ලස්සන. ඉතින් girls ලට නම් ගොඩක් ආස වෙයි මේ backpack එකට. අනිත් එක තමයි මචං ඕගොල්ලෝ මේ වගේ rare item උත් ඕගොල්ලෝ wish list එකට දාගන්න පුළුවන් නම් ඕනි නම් මගේ wish list එකෙන් ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ bundle එක. මේකත් නිකන් අර දෑගත්තත් යන් එන හොල්මන් scene එකේ bundle එකක්. ඉතින් මේකත් අනිවාර්යෙන් මේකත් ගන්න ජෙම් ටික රෙඩි කරලා තියාගන්න. ආයෙ නෑ මේකත් සුපිරිම කිට් එක. ඊළඟට මචං අපේ ඊළඟ කිට් එක මොකද කිව්වොත් ඊළඟට තියෙන ඉතින් Panther event එකේ main bundle දෙක. ඉතින් මේ තියෙන්නේ girls bundle එක. ඉන්නේ female bundle එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කොණ්ඩේ එහෙමත් පට්ටම සුපිරි. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඒකේ ඇනිමේෂන් එකත් සුපිරි. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒකේ කිට් එක වගේම කඩිසම් මේ වගේ බලා ගන්න පුළුවන්. සපත් දෙකත් සුපිරිම සුපිරි සපත් එකක් ඉතින් තියෙන්නේ. ඉතින් මං කිව්වා
නේද කොණ්ඩේ ලස්සනයි කියලා. කොණ්ඩෙත් සුපිරි. ඉතින් මචං මේ තියෙන්නේ ඉවෙන්ට් එකත් එක්ක ඉන්න තියෙන මේන්ම බන්ඩල් එක. කියන්නේ මේල් බන්ඩල් එක. ඉතින් මචං මේකත් පට්ටපදිරි බන්ඩල් එකක්. ඉතින් මේකේ ෂර්ට් එකට තමයි මම ගොඩක් මාස ෂර්ට් එක නම් පට්ටම ලස්සනයි. ඉතින් බොයිස් ඉතින් ඔබ ලාගෙන ගියොත් ඔළුව නම් එච්චර කැතයි. ඔළුව නම් මම කැමති නෑ ඇත්තටම කිව්වොත්. අනිත් බන්ඩල් එක තමයි මෙන්න මේක. මම මේක නම් පට්ට මාසයි. මම ඔයගොල්ලෝ නම් කොහොමද දන්නේ? මම මේකට පර්සනල් පට්ට මාසයි. මේ කලින් ආව බන්ඩල් එක 2020 හරි 2019 හරි තමයි ආවේ. ඉතින් ඒ බන්ඩල් එකට නම් පට්ට ආසයි මචං. හරිද? ඒක පට්ට රෙයා. ඉතින් මේ දෙවියන්ට බන්ඩල් එකත් එක්ක ඒක රිටර්න් වුණොත් නම් අනිවාර්යෙන්ම ගන්නවා මම ජෙම් ටිකක් දාගෙන. ඒකත් ගන්න කියලා මතක් කරන ගමන් ඉතින් මේ ෆේස් පින්ට් එක බලහන්කෝ. නේ පට්ටම. අනිත් එක තමයි මෙන්න මේ බන්ඩල් දෙක. මේක නම් මචං අපිට එන්න තියෙන්නේ මචං බුය පාස් එකකට. හරිද? මාර්තු හෝ අප්‍රේල් අනේ අප්‍රේල් මේක මාර්තු බුය පාස් එක. හරිද? මේක මාර්තු බුය පාස් එක ඊළඟට පෙන්නන බුය පාස් එක තමයි ඉතින් මචං අප්‍රේල් බුය පාස් එක. ඉතින් මම ඔයගොල්ලන්ට ඒකත් පෙන්නන්නම්. හැබැයි මම මේ බන්ඩල් එක නම් කැමති නෑ. හරිද? ඉතින් මචං මේක තමයි අපිට එන්න තියෙන අප්‍රේල් බුය පාස් එකත් එන්න තියෙන ෆීමේල් බන්ඩල් එක. හරිද? ඒකත් පට්ටම ලස්සන. හැබැයි මේකේ බොයිස් බන්ඩල් එකේ මාස්ක් එක තමයි මචං මන් නම් ආස. හරිද? මාස්ක් එක හැබැයි දිලිසුන් නැත්තම් මචං පට්ටම ලස්සනයි. හරිද? අර බලන්න මාස්ක් එක චුට්ටක් ක්වොලිටි දිලිසුන් නැත්තම් හැබැයි කොණ්ඩේ හැම නම් එච්චර ලස්සන නෑ. අනිත් එක මචං මෙන්න මේ බන්ඩල් එක සුපිරි ඕලෙන් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බලාගෙන යන්න අනිවාර්යයෙන්ම. අනිත් එක මචං අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරිද? අනිවාර්යයෙන්ම ඉදිරියටත් ඔයගොල්ලෝ කියන වීඩියෝ ගේනවා. ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න අද වීඩියෝ එක කොහොමද කියලා අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. අනිත් එක තමයි මෙන්න මේ බන්ඩල් එක මචං. ඉතින් මේ බන්ඩල් එකකට මම පට්ටම කැමතියි. ඉතින් මචං මේකේ ඔයගොල්ලෝ මතකයි එලයිට් පාස් එකකට ආව කිට්ටයක් කලින් ඒ වගේම ඉතින් ඩිසයින් කරලා තියෙනවා. පිදුරු කියන්නේ පිදුරු යක්ෂයෙක් වගේ නිකන්. මේකත් මචං අපිට එන්න තියෙන සුපිරි මේන් ඉවෙන්ට් එක. ඉතින් මචං මේ ඉවෙන්ට් එකේ බොයිස් බන්ඩල් එක තමයි මචං මං ආසම. ඉතින් 24 කැරට් ඔන්න ඔය මේකට තමයි මචං මේක එන්න දෙන්නේ. බලනවා ඒක ඇනිමේෂන් එක සුපිරි. ඒ අර මැරිච්ච පූසා ඉන්න පූසා නෙමෙයි බල්ලෙක්ද කොහෙද? හරිද? බල්ලෙක්ගේ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඇඟත් පට්ට කකුල් දෙකත් පට්ට. හරිද? ෆ්‍රී ස්ටයිල් කාරෙට් එහෙමනම් පට්ට. හරිද? ඊළඟට මෙන්න මේ බන්ඩල් එක. ඒක නිකන් අර ප්‍රෙඩේටර් සීන් එකට තමයි හදලා තින්නේ. හරිද? ඒකත් පට්ටම ලස්සන කිට් එකක්. ඒක කිට් එකක් කිව්වට ෆුල් බන්ඩල් එකක්ද කොහෙද? මොකද ඒකේ ඇඟවල එහෙම පෙන්වන්නේ නැහැ. මම හිතන්නේ ෆුල් බන්ඩල් එකක්. ඊළඟට මචං මෙන්න මේ වගේ සාමාන්‍ය බන්ඩල් ටිකක් අපිට එන්න තියෙනවා. ඒ ටිකත් ඔහොම බලාගෙන යන්න ඕගොල්ලෝ. අනිත් එක තමයි මචං ඕගොල්ලන්ට මගේ විශ් ලිස්ට් එකට ආවොත් ඉතින් මෙන්න මේ වගේ රෙයා අයිටම් ඕගොල්ලෝ විශ් ලිස්ට් එකට දාගත්තා. ඉතින් අනිවාර්යෙන් මේවත් දාගන්න කියනවා. ඉතින් මචං මෙන්න මේ වගේ සුපිරි ඉමෝට් එකක් එන්න දෙනවා. හරිද? ඒ ඉමෝට් එක නම් පට්ටම ලස්සන පට්ටම ගතිය. ඒ කියන්නේ අර චාර්ට් කරන්න එහෙම පට්ටම ඉමෝට් එක. හරිද? තව ටුක් ටුක් ස්කින් එකක් තියෙන ඒකත් මරු මේ වෝල් එක නම් මම ඉච්චර දන්නේ කලින් ඇවිල්ලා තියෙන එකක්ද කියලා දන්නෙත් නෑ. තාම මචං අර චොකලට් එකක් චොකලට් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. මේ චොකලට් එකේ බන්ඩල් එක මං හිතන්නේ චොකලට් එකේ ස්නැක්ස් තමයි චොකලට් එක තමයි ඒකට තමයි ඩිසයින් වෙලා තින්නේ. ඉතින් මේවා නම් නෝමල් බන්ඩල්. ඉතින් මං කිව්වා වගේ ඕගොල්ලන්ට මගේ විශ් ලිස්ට් එකට આવොත් එම් පරණම ඉමෝට් දාගන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් යට යද්දි ඒවා මචං පට්ටම රෙයා ඉමෝට් ඒවා දාගන්න බෑ සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ගේ විශ් ලිස්ට් එකකින්. ඕගොල්ලෝ තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් මචං මෙන්න මේ වගේ රෙයා ඉමෝට් ඕගොල්ලන්ට විශ් ලිස්ට් එකට දාගන්න පුළුවන් මගෙන් විතරයි. හරිද? අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් හරිද? ඉතින් මචං ඔන්න විදිහට බලා ගන්න පුළුවන් ඉමෝට් එකක් පට්ටම ලස්සන ඉමෝට් එකක්. ඉතින් කලින් ඇවිල්ලා තියෙන. ඉතින් මම මේ වගේ තියෙන account එකකට තමයි මචං ආස. ඉතින් මචං විශ් ලිස්ට් එකේ හරි තියාගෙන ඉන්නවා. ඉතින් ගැම්මට. හරිද? පේනනේ මෙන්න මේ ඉමෝට් එක පට්ටම රෙයා. හරිද? ඉතින් මෙන්න මේ වගේ ඉමෝට් බලා ගන්නත් පුළුවන් ඔයගොල්ලොන්ට. ඉතින් මචං අද වීඩියෝ එක හොඳයි නම් හොඳයි කියලා කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න මචං අනිවාර්යයෙන්ම. ඉතින් මචං අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ මෙන්න මේ වගේ අප්කමින් ඉවෙන්ට් සෙට් එකක් තමයි. ඉතින් අනිවාර්යයෙන්ම මචං ඊළඟට අප්කමින් ඉවෙන්ට් ගේන්න ඕන නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මචං අපි අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. හැමෝටම good bye.